අද අපි භූලක්ෂණ සිතියමක හඳුනාගත හැකි භූලක්ෂණ කිහිපයක් ගැන ඉගෙන ගනිමු. අපි බලමු මුලින්ම සානුවක් කියන්නේ මොකක්ද කියන එක ගැන. සානුවක් කියන්නේ අවට පරිසරයට වඩා උසින් පිහිටි මතුපිට බොහෝ දුරට තැනිතලා වූ විශාල භූමිභාගයකටයි. සිතියමක මෙහි මැද ප්‍රදේශයේ සමෝච්ච රේඛා නොමැති තරම්. ඒ නිසා මේ පහසුවෙන් හඳුනාගන්නත් පුළුවන්. නිම්නයක් කියන්නේ කඳු දෙකක් හෝ උස්බිම් දෙකක් අතර පිහිටි පහත් බිමකටයි. මෙහි හැඩය ඉංග්‍රීසි වී අකුරක හැඩයට සමාන වන අතර බොහෝ විට ගංගාවක් ගලා යන මාර්ගයක් දැකගත හැකි. ඒ වගේම නිරුවක් කියන්නේ නිම්න දෙකක් අතරින් පහත් බිම දෙසට නිරා උස්බිම් කොටසකටයි. සමෝච්ච රේඛා පහත් දෙසට නිරාගුස් ඇති ආකාරය නිසා මේ පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. කේතුදර කන්දක් කියන්නේ පාමුල සිට මුදු දක්වා එක සමාන බැවුමක් සහිත කේතුවක හැඩය ඇති කන්දකි. සමෝච්ච රේඛා එකින් එකට සමාන පරතරයකින් යුත් කේන්ද්‍රීය වෘත්ත ලෙස පෙනෙන නිසා මේ හඳුනාගන්නත් පහසුයි. තැනිතලාවක් කියන්නේ ඉතා අඩු බැවුමක් සහිත සමතලා භූමියකටයි. සිතියමේ සමෝච්ච රේඛා එකින් එකට ඉතා ඈතින් පිහිටා ඇති නිසා මේ ලක්ෂණයත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ඒ වගේම රැලිබිම් කියන්නේ කුඩා කඳුගැට සහ මිටියාවත් සහිත තරමක් උස් පහත් බිමකටයි. රැලි සහිත ස්වභාවය නිසා මේ ලක්ෂණයත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ඒ වගේම සැදැල් කපුල්ල කියන්නේ කඳුමුදුන් දෙකක් අතර පිහිටි තරමක් පහත් වූත පැතලි වූත ප්‍රදේශයකටයි. සිතියමේ කඳුමුදුන් දෙක මැද හිස් ඉඩක් ලෙස මේ ලක්ෂණය දකින්න පුළුවන්. තීරියක් නිම්නය කියන්නේ භූ විෂමතාවයේ සැකැස්මට හෝ කඳුවැටියට හරස් අතට කැපී ගලා යන නිම්නයකටයි. ඒ වගේම ආයතගාමී නිම්නයක් කියන්නේ කඳුවැටිවලට සමාන්තරව දික් අතට පිහිටා ඇති හෝ ගලා යන නිම්නයකටයි. ආදරණීය දුවේ පුතේ, මේ ඔයාලා ඉගෙනගත්තේ භූලක්ෂණ කිහිපයක් පමණයි. අපි ඉදිරියේදී මේ වගේ වීඩියෝවක් අරගෙන එනකම් ජෝග්‍රෆි එක්ස්පර්ට් පිටුවක් ෆලෝ කරලා තියාගන්න.